අපි කවුරුත් උපන් ගමට යන්න කැමති නේද? මටත් ඉතින් ඉඩක් ලැබෙන වෙලාවට මගේ ගමට යන්න හරිම කැමතියි. ඔන්න ඉතින් දැන් මම ඉන්නේ මගේ ගමේ ඇතිරිවැවේ. මොනරාගල දිස්ත්‍රික්කයට අයත් වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ තමයි ඇතිරිවැව තියෙන්නේ. වැව් ඇලදොල වලින් වට වුණු ගොවිතැන් සරුසාර හරි ලස්සන ගමක් තමයි අපිට තියෙන්නේ. ඔන්න ඉතින් ඒක නිසා මට හිතුණා ඔයාලට අපේ ගමේ ලස්සන පෙන්වන්න. මේ ප්‍රදේශයේ ප්‍රධාන ජීවනෝපාය විදියට තියෙන්නේ ගොවිතැන් කටයුතු. බී, එළවලු, පළතුරු, කෙසෙල් වගේ දේවල් බහුලව වගා කරනවා. දැකලා නෑ වලි කුකුළු. අලු පාටයි රතු පාටයි ඊට පස්සේ ඒ වලි කුකුලෙක් හොඳේ. ඒ රතදී මෙච්චරක් විතර වලි කුකුලෙක් හිටියා. අර කුකුල වගේ ලොකුයි මෙච්චරක්. ඔයාලා පළු ගස් දැකලා තියෙනවද? ඔන්න බලන්නකෝ බොහොම දුර්ලභ පළතුරක්. මේ දවස්වල පළු ගෙඩි හැදිලා තියෙනවා. ඉදිලා නම් නැහැ. කුරුල්ලෝ අමු ගෙඩි කාලා දාලා තියෙන්නේ. මේ බලන්නකෝ. අපේ ගමට ප්‍රධාන වැව් දෙකක් තියෙනවා. එකක් ඇතිලි වැව. ගමේ නමත් ඒකම තමයි. ගොඩක් පැරණි වැවක්. බලන්නකො ලස්සන.
තියෙන ගස් තමයි දංගස්. අගෝස්තු මාසේ වෙනකොට මේ දංගස් වල ගෙඩි පිරීලා හැදෙනවා. ඒ කාලේ වෙනකොට පායන නිසා වැවේ වතුරත් හිඳෙනවා. අපි ඉතින් පොඩි කාලේ මේ වැව් පිටිවල හැදෙන ගඩා ගෙඩි කාලා සෙල්ලම් කරලා හරි ලස්සන කාලයක් ගත කරලා තියෙනවා. දැන් ඉතින් ගමට ආවම මොහොතකට හරි මේ තැන් වලට එන්න හරිම කැමතියි. ඒ වගේම මේ ගම්වල ඉන්නේ හරිම අව්‍යාජ මිනිස්සු. මේ තියෙන්නේ දඹේ වැව. මේකත් ගොඩක් පැරණි පළාතේ ශාස්ත්‍රීයත්වය වැඩි කරන ජලාශයක්. මේ වැව් ඉස්මත්තට ඉඳලා හිටලා හවස් වෙනකොට අලි රංචු වෙනවා. අපේ මේ ගම් පළාත එක පැත්තකින් උඩවලව වනෝද්‍යානයට කිට්ටුයි. ඒක නිසා වනාලි ගම් වදින එක නිතරම සිදු වෙනවා. ඉතින් ගමේ ලස්සන වගේම ගොවිතැන්පත් කරලා බොහොම මහන්සියෙන් ජීවත් වෙන මේ අහිංසක මිනිස්සු වනාලි හින්දා විඳින පීඩාව නම් සුළුපටු නැහැ. ඉදිරියේදී ඒ සම්බන්ධ තොරතුරු සිදුවීම් ඔයාලට අරගෙන එන්නම්කෝ. ඉතින් මේ වගේ සුන්දර වෙනස් අත්දැකීම් ඉදිරියේදී දැක බලා ගන්න chance ශ්‍රී ලංකා එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ආයෙත් ඉක්මනින්ම හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.